ඇයි මිස් අපිට එන්න කියලා කිව්වේ? එන්න කිව්වද? ඔයාලා මම කොච්චර පණිවිඩ දෙමුද එන්න කියලා. දැන් එන්නේ. මෙච්චර වෙලා අපිට ඉගෙනුවා මිස් දැන් තමයි නිදහසක් හම්බුනේ. හරි හරි ළමයි ඒ වෙයින් වැඩක් නැහැ. මම ඔයාලට කතා කරේ විශේෂ වැඩකට හරිද? විශේෂ වැඩක් අපිට? ඔව් ඔව් ළමයි. මෙන්න අපේ නිදහස් දිනේනේ. නිදහස නතර නැත්තෙම බං. මොකද්ද කිව්වේ ළමයා? නෑ නෑ මිස් වැඩේ කරගෙන යන්න. ළමයි ඔයාලා දන්නවද අපි සමරන්නේ මේ කීවේ නිදහස් දිනේද කියලා? එකද දෙකද බං? පිස්සුද බං? සමරන්නේ 78. අනේ මම මේ ඇති යන්දා එක ළමයට හරි මතකෙ තුන. ඇත්තටම ඔය ළමයි සිහියෙන් ඉන්නේ. ඒක නෙවෙයි ළමයි අපි මොකක් හරි නාට්‍යයක් කරන්න ඕනේ මේකට. හරි මිස් මං කරලා පෙන්නන්නම්. අයියන්ඩිය පියනවන්නේ. මැරෙන හැටි මං පෙන්නන්නම්. පිස්සුද බං ඔය නියමතුම් බණ්ඩාරනේ. අපි කරන්න ඕන ජාතික නිදහස ගැන. ඕක නවත්තන්නකො ළමයි. අපි කරන්න ඕන ජාතික සමගිය නිදහස පෙන්වන නාට්‍යයක්. ඔය වෙනම වයින් බලන්න කවුද කල්පේ? ආයුබෝවන් මම නිදහස. ඔය 48 හම්බුනේ නිදහසද? 48 දී හම්බුනේ නිදහස. ඔයාලා තාම සමරනවද? නැත්තම් අපේ මුතුන් මිත්තන් විසින් දිනාගත්ත නිදහස නේද මේ ඔබ? නැතුව අධිරාජ්‍යවාදීන් පරාජය කරලා දිනාගත්ත නිදහසනේ ඔබ. අපි ඔබව රැකගත යුතුයි. ඔබගේ සතුට සමගිය රඳා පවතින්නේ මේ මන් තුලයි. ඔබලා මාව රැකගත යුතුයි. ඇත්ත අපේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් අපි ඔබව රැකගත යුතුයි. ඔබලා වසර 78ක් මුළුල්ලේම මාව සමරනවා. ඇත්තටම මාව රැකගන්නවා කියන්නේ රටේ ජාතික අභිමානය ගොඩනගන එක. එකිනෙකාට ගෞරව කරන එක. වගේම පරිසරය ආරක්ෂා කරන එක නේද? ඉතින් ඔබලා මේ නිදහස් උත්සවය අරුතෙන් සමරන්න ඕන. පේනව නේද ළමයි අපි වසර 78ක් පුරාවට නිදහස් සමරලා කියන්නේ අර්ථය පිළිබඳ ජාති ආගම් කුල ભેද වලට බෙදින් නැතුව අපි රටක් වශයෙන් අපි ලබාගත් මේ නිදහස අපි අර්ථවත් සමරන්න ඕන ළමයි.